හායි සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. අපි අද ඩේ අවුට් එකක් යනවා අවුරුද්දට බලන්න. අපි යන්නේ පාදුක්ක මේ විලා 198 කියලා ගොඩාක් දුර ගමනක් ඉස්සරහ සම්පූර්ණ තිබ්බ කුඹුරු යායක් මැද්දෙන් කුඹුරු රබර් වතු හරි ලස්සනයි. මෙන්න තමයි තියෙන එක ප්‍රයිවට් විලා එකක්. අපි විතරයි ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අපි ගිය කට්ටියට විතරයි විලා එක. ඒකට වෙන කවුරුත් නැහැ. අපිට ගෙදර වගේ හරි ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. කෑමත් ඔක්කොම වෙලාවට ඉල්ලන වෙලාවට තිබ්බා. බලන්නකෝ හරි ලස්සනයි. මේ ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඉවෙන්ට්ස් වලට ගොඩක් මේකේ තව මේ ෆුල් පැකේජ් එකක් පුළුවන්. ඒ කියන්නේ නයිට් එකකට එහෙමත් පුළුවන්. ඒ කියන්නේ ඩේ විතරක් නෙමෙයි. ඒක බලන්න මේක තමයි එන්ට්‍රන්ස් එක. උඩ තියෙන මේ බායි උඩින්ම තියෙන්නේ මේ කියන්නේ ඩ්‍රින්ක්ස් ගන්න අයට වෙනම ඒ කියන්නේ ඇතුලෙන් නෙමෙයි එළියෙන් යන්න තියෙන්නේ. ඕපන් කිචන් එකක් තියෙනවා. අපිට ඕන නම් කෑම හදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් අපි ඉල්ලන්නේ නැතුව. රූම්ස් දෙකක් තියෙනවා. හරිම නිස්කලංකයි. බලන්න ලස්සන කුඹුරක් ගාව තමයි තියෙන්නේ ෆූල් එක. බලන්න හරි ලස්සනයි. මේ තියෙන්නේ මෙතනින් ගිහිල්ලා මේ මං කිව්වේ මේ බාර් ඒරියා එක තියෙන්නේ එළියෙන් කියලා. මේ මෙහෙන් උඩට ගියාම තමයි බාර් එකට යන්න තියෙන්නේ. ඒකත් අපි ගෙනල්ලා අපිට සම්පූර්ණයෙන්ම අපිට ඕන වයිට්ස් නම්මනම් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් අපිට ඉල්ල ගන්නත් පුළුවන්. දැන් අපි යන දවසේ අපි මොකුත් කෑම අපි හදාගන්න නැති හින්දා අපිට ඒගොල්ලන්ට කියලා ඊට කලින් දවසේ අපි මෙනු එකක් සිලෙක්ට් කරලා දුන්නා. ඒගොල්ලන්ගෙන් කතා කරලා ඉල්ලන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ගියාට පස්සේ මට මේ ටික විතරයි වෙල්කම් ඩ්‍රින්ක් එක විතරයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මොකෝ කෑම කන්න ගන්නකොට යම ඔක්කොම මට ඒක ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තිබ්බා. බලන්නකො හරි ලස්සනයි. මේ හරිම නිස්කලංකයි. අපි එදා 11 මාරට තමයි චෙක් වුණේ. 11 මාරට චෙක් කළා. චෙක් අවුට් වෙන්න තිබ්බේ රෑ 7ට. බලන්න මේ නයිට් වීව් එක හරි ලස්සනයි. මං කිව්වේ නයිට් ෆන්ක්ෂන් වලටත් හරිම ලස්සනයි. හරි නිස්කලංක පරිසරයක් කියලා. මේ වගේ තමයි ඒගොල්ලෝ ලයිට්ස් තියෙන්නේ. වන්න ෆුල් ඒරියා එකත් හරිම ලස්සනයි. නිස්කලංකේ ඩේ අවුට් එකක් යන්න කැමති අයට මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා.